හායි ලස්සන ළමයි කොහොමද ඔයාලට? මං හිතනවා හැමෝම පරිස්සමින් සතුටින් ඉන්නවා ඇති කියලා. ඉතින් ඔන්න උදේම අපි මේ යන්නේ අද වෙසක් දවස. ඉතින් අපි හිතුවා දන්සලක් දෙන්න. ඉතින් මං හිතුවා ඒක වීඩියෝ කරලා පොඩි මෙමරි එකක් විදිහට මටත් තියාගන්න පුළුවන්නේ. ඒ නිසාම ඔයාලත් එක්ක මේක ෂෙයා කරගත්තොත් හොඳයි කියලා. අපි දෙන්නේ යන්නේ සීනි සම්පොල්ද පාන් දන්සලක්. ඉතින් ඉස්සරවම අපි කට්ටිය මේ ලෝණ සුද්ධ කරනවා වල දකින්න ඇති. මේ අපේ සීනි සම්බෝල එක හැදෙන ගම. අපි ඕකෙන් 4ක් විතර හැදුවා. මොකද එකවර හදන්න බෑ ළමයි ගොඩක් සීනි සම්බෝල් තියෙන නිසා. මම තාලකින් දෙන්න. ඕක දෙන්න. හරි ඔන්න ඔය විදිහට තමයි අපි මේ අපේ සීනි සම්බෝල් එක හදාගත්තේ. ඉතින් ඉස්සරහම අපි කැලිමිරිස් කුඩු ඊට පස්සේ සියඹලා ඊට පස්සේ තමයි සීනි දැම්මේ. ඉතින් කොහොමද ඔයාලා දන්සල් වැන්දාද දන්සල් දුන්නාද? ඇත්තටම දන්සලක් දෙනවා කියන එකත් එච්චර ලේසි වැඩක් නෙවෙයි. මොකද ඒකට ගොඩාක් මහන්සි වෙන්න ඕනේ. ඉතින් ඇත්තටම මට හරිම සතුටුයි මෙහෙම දන්සලක් දෙන්න ලැබුණ එක ගැන. මම හරිම සතුටින් තමයි උදව් කරේ. ඒ වගේම අපේ යාළුවෝ ටිකත් එකතු වෙලා මේක කරපු නිසා තමයි අපිට මේක ගොඩාක් සාර්ථකව කරගන්න පුළුවන් උනේ. ඒ වගේමයි අම්මලා තාත්තලාත් ලොකු සපෝට් එකක් දුන්නා මේ වැඩේ කරගන්න. හරි ඔන්න කතාවෙන් කතාව මම මේ ලුණු කපන එක තමයි කරන්නේ ළමයි. හරි ඔන්න මේ තියෙන්නේ අපි හදාගත්තු එක සීනි සම්බෝල් එක. රස පාටයි නේද? ඇත්තට මේක හරිම රසට තිබුණා. මොනවා කරන්නත් කලින් අපි කාලා ඉන්න එපා. පේනව නේද? හරි ඔන්න දැන් අපි පාන් ටික ගේන ගමන් තමයි තියෙන්නේ. ඔය ටිකක් ගෙනල්ලා තමයි තියෙන්නේ. මේ තියෙන අපි හදාගෙන ඉවර වෙච්ච සීනි සම්බෝල් එකක්. පාන් ටික දැන් ගෙනල්ලා අපි හිමීට අඩොක් කරගත්තා. මොකද එතකොට අපිට ලේසි හදන තැනින්ම අඩු කරගත්තාම. මේ පාර කොහොමද දන්සල් ඇත්තටම වැන්දද ළමයි? ඔයාලා මට කමෙන්ට් එකක් දාගෙන යන්න දන්සල් තිබුණාද කියලා. සාමාන්‍යයෙන් හැබැයි ඉස්සරට වඩා නම් දන්සල් අඩුයි. හැබැයි සමහර පැතිවල දන්සල් වැඩි. කොහොම හරි ලොකුවට දන්සල් නැති වුණත් සාමාන්‍යයෙන් හැබැයි වෙසක් කූඩු වලින් ලස්සනට සරසලා නම් පාරවල් තිබුණා. අපි පාංගල සීනි සම්බෝල් දාලා ඒක අපි ලන්ච් ෂීට් එක ඔතලා තමයි දුන්නේ. ওই විදිහට ළමයි. එතකොට සාමාන්‍යයෙන් අත්නිකම් අපි පාංග අතට දෙනාට වඩා එහෙම දෙන එක අපිට හොඳයි කියලා හිතුණා. දැන් අපිත් කාලා ඉමුකෝ නේද? ඔන්න දැන් තමයි පාන් කෑල්ලක් කාලා ප්ලේන්ටි අපේ වෙයි. ඔය තියෙන්නේ දන්සල පටන් ගත්තට පස්සේ අපි හට් එක එහෙම ගහගෙන හදාගත්ත ළමයි ප්ලේස් එක. ඊට පස්සේ තමයි ඉතින් අපි පටන් ගත්ත මේක දෙන්න. පේනවනේ ඉන්න සෙනඟ ඇත්තටම ගොඩාක් ලොකු සෙනඟක් හිටියා. ඉතින් දන්සල සාර්ථකව අපිට කරගන්න පුළුවන් වුණා. දන්සල ඉවරනවත් එකම අපේ අක්කලාව අපිව එක්කන් යන්න. ඉතින් නුවර තිබ්බ කූඩුවක් තමයි ඔය. ඒක හරිම ලස්සනයි. පේනවා ඇති ඔයාලට. ඊට පස්සේ අපිට හම්බුණා අයිස්ක්‍රීම් දන්සලක්. ඊට පස්සේ සුප්. අන්තිම පාරට අපි ගියේ බත් දන්සලට. ඒ බත් දන්සලේ නම් ඇත්තටම රහයි ඒ බත් එක. ඉතින් ඔන්න ඔහොම තමයි අද vlog එක.
vlog එක හොඳයිද අඩුපාඩු තියෙනවා නම් කමෙන්ට් එකක් දාගෙන යන්න. එහෙනම් තවත් ලස්සන vlog එකකින් අපි ඉක්මනටම හම්බ වෙමු. අදට ගිහින් එන්නම්. bye bye.